අද අපි මාලදිවයින ගැන කතා කරමු. ඉන්දියානු සාගරයේ සිත් ඇදගන්නා සුළු දූපත් සමූහයක් වන මාලදිවයින එහි පිරිසිදු සුදු වැලිවල ස්ඵටික පැහැදිලි ටර්කියෝසිස් ජලය සහ විචිත්‍රවත් කොරල් පර සඳහා ප්‍රසිද්ධය. දූපත් 1200ක් පමණ සමන්විත මාලදිවයින එහි ස්වභාවික සුන්දරත්වය සහ පොහොසත් සමුද්‍ර ජෛව විවිධත්වය සංචාරකයින් ආකර්ෂණය කරන නිවර්තන පාරාදීසයකි. මාලදිවයින ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිරිත දෙසින් පිහිටා ඇති අතර සමකය හරහා විහිදී ඇත. එය කොරල් දූපත් දහසකට වඩා වැඩි ගණනකින් සමන්විත වේ. මෙම දූපත් පහත් බිම් වන අතර සාමාන්‍ය බිම් මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 1.5ක් පමණ ඉහළින් ඇති අතර එය ලෝකයේ පහත්ම රටක් බවට පත් කරයි. මාලදිවයිනේ නිවර්තන දේශගුණය වසර පුරා උණුසුම් උෂ්ණත්වයන් පෙන්නුම් කරන අතර නොවැම්බර් සිට අප්‍රේල් දක්වා වියළි ඊශාන දිග මෝසම සහ මැයි සිට ඔක්තෝබර් දක්වා තෙත් නිරිත දිග මෝසම ලෙස වෙනස් මෝසම් කාල පරිච්ඡේද දෙකක් දක්නට ලැබේ. මාලදිවයින පුරාණ සමුද්‍රීය වෙළෙඳ මාර්ග ඔස්සේ එහි උපාය මාර්ගික පිහිටීම නිසා වෙළෙඳ හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇත. මෙම දූපත් දකුණු ඉන්දියානු, සිංහල සහ අරාබි ජාතීන්ගේ මිශ්‍රණයකි. ඉස්ලාම් රාජ්‍ය ආගම වන අතර සාම්ප්‍රදායික මාලදිවයින් සංස්කෘතිය ඉස්ලාමීය සිරිත් විරිත් තුළ ගැඹුරින් මුල් බැස ඇත. මාලදිවයිනේ භාෂාව වන ද්විහෙහි සිංහල සමග භාෂාමය සමානකම් බෙදා ගන්නා අතර අරාබි, හින්දි සහ පර්සියානු භාෂාවන් ද දක්නට ඇත. සංචාරක ව්‍යාපාරය මාලදිවයින් ආර්ථිකයේ කොඳුනාරටිය වන අතර එය රටේ දළදේශීය නිෂ්පාදිතයින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. රටේ ශුකෝපභෝගී දිය යට විලා, කිමිදුම් ස්ථාන සහ සුන්දර වෙල්ල තීරයන් වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කරයි. අගනුවර වන මාලේ රටේ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සේවය කරයි. මසුන් නැල්ලීම තවත් වැදගත් අංශයක් වන අතර ටූනා මසුන් ප්‍රධාන වේ. මෑත වසරවලදී මාලදිවයින තොරතුරු තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු නව ආර්ථික මාර්ග ගවේෂණය කර ඇත. මාලදිවයින සමුද්‍ර ජෛව විවිධත්වය සඳහා ප්‍රධාන ස්ථානයකි. එහි කොරල් පරවල මැන්ටා කිරණ, තල් මසුන්, මෝරුන් සහ විවිධ වර්ණවත් ගල්පර මාළු ඇතුළු විවිධ විශේෂ රාශියක් වාසය කරයි. කෙසේ වෙතත් දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යාම සහ කොරල් විරංජනය හේතුවෙන් සියුම් පරිසර පද්ධතිය තර්ජනයට ලක්ව ඇත. කොරල් ප්‍රතිසංස්කරණය සහ තිරසාර සංචාරක පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කරමින් සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. මාලදිවයින් ජීවන රටාව මුහුද වටා කැරකෙන අතර මසුන් නැල්ලීම, බෝට්ටු තැනීම සහ සාම්ප්‍රදායික සංගීතය සංස්කෘතියේ අනිවාර්ය අංග වේ. සාම්ප්‍රදායික බෙර වාදනයේ ආකාරයක් වන බොඩු බෙරු ජනප්‍රිය සංස්කෘතික අංගයකි. ඊද් සහ මාලදිවයිනේ නිදහස් දිනය වැනි උත්සව, වාර්ගික මංගල්‍යයන්, නැටුම් සහ සංගීතය මාලදිවයින් වැසියන් උද්යෝගයෙන් සමරනු ලැබේ. මාලදිවයින් ආහාර එහි සමුද්‍රීය පරිසරය හා බැඳී පවතී. මාළු, විශේෂයෙන් ටූනා ප්‍රධාන ආහාර වේල වේ. සාම්ප්‍රදායික කෑම වර්ග අතර මාළු සුප්, ටූනා සලාද සහ ග්‍රිල් කළ මාළු ඇතුළත් වේ. පොල් සහ බත් ද ප්‍රධාන ආහාර වේල් වන අතර
රස වැඩි දියුණු කරන ව්‍යංජන සහ කුළුබඩු ඇතුළත් වේ. මාලදිවයින සැලකිය යුතු පාරිසරික අභියෝගවලට මුහුණ දෙයි. විශේෂයෙන් දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම එහි පැවැත්මට තර්ජනයක් වන අතර රජය ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා පෙනී සිටීම අරඹා ඇත. තිරසාර සංචාරක ව්‍යාපාරය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම ජාතියේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා ගත් පියවර ලෙස සැලකිය හැකිය. මාලදිවයින වෙරළලෝලීන් සහ කිමිදුම්කරුවන් සඳහා සිහින පාරාදීසයක් පමණක් නොව දේශගුණික අභියෝග හමුවේ එහි පැවැත්ම සඳහා සටන් කරන රටක්ද වේ. ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය සහ නවීන සුඛෝපභෝගීත්වයේ එහි අද්විතීය මිශ්‍රණය එය ලොව පුරා සංචාරකයින් සඳහා ආදරණීය ගමනාන්තයක් බවට පත් කරයි.